හලෝ මගේ රත්තරා මොකද වෙන්නේ? හොඳින් ඉන්නවද? ඉන්නවනේ. අද මොකද තමයි කරන්න යන්නේ? කියන්න බෑ මොකද කරන්න යන්නේ කියලා. බඩ පෙන්නන වේ. හායි කියන මෑට. හායි කියන. හලෝ. 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 හායි කියන. හායි කියන. හරිනේ. අද මචං කරන්න යන්නේ මෙයාව අද හදන්න යන්නේ. වහින ඕයි ඒක වැඩේ තියෙන්නේ. දැන් මේ වෙලාව මචං වෙන් ඇති එක හමාඩුද පාට යන්න වහින එළියත් අඩුයිනේ අවුලක් නැහැ මෙයාව හදලා අම්මා වැස්සේ මාතල්ලගේ කමු එන අපි යන් ඉස්සරහට ඔන්න මචං ගෙනාව බඩු. දැන් හොවද ගන්න තමයි තියෙන්නේ. පේනවනේ? මේ දත් ටික. ඊගේ. මේ කන් එහෙම තමයි මචං ගොඩක් සුද්ධ කරගන්න ඕනේ. හරිද? කන් හේතු නැත්තම් අවුල්. මේකට අපි හරිද? මම දබ්බෙහෙත් එකක් ගෙනාවේ. දත් ටික බඳ ගන්න ඔක්කොම. නැත්තම් හරියන්නේ නැහැ. මේ අරගෙන आगे बा पेराने ඔන්න හොඳට හොඳට දත් ටික මන්ද ගන්න. තු හරියන්නේ නැහැ වැඩි. දත් නැදලා නැහැ ඔයි මේ කහට බලනවා වේම් බලලා. මාර කහටක් තියෙන. දත් නැදලාම නැහැ මේ කොල්ලා. ඊගේ. දට්ටිය සුදුනේ එනවනේ හායි කියන්නේ හලෝ 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 හරි දයියා ඔන්න මචං වැඩේ හරි මෙන්න හලෝ කියන හලෝ කියන හලෝ 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 අපි දැන් මචං මෙයාව තම්බ ගන්න වතුරයක් ගෝර වතුරයක් ගන්න යා මෙන්න මචං නිද වතුර තියෙනවද තියෙනවා ලනුව මචං ටිකක් පිස්සු නටලා වගේ. පෙරවනේ. මේ කරයියා. ඔන්න මචං වතුරක් ගෙනාවා. තම්බන්නේ මචං මේ කන් වල හැපෙන ජරාව යන්න. හරිද? ආයෙත් කොට මේ බූල් ගැලවෙන්නේ නැහැ නැත්තම් මචං. දැන් අපිට දර ටිකක් ඕනේ. දර ටිකක් හොයාගෙන යමු ගිහිල්ලා. යා. වහින්න එන්නේ ඔය එකයි වැඩේ තියෙන්නේ. බැස්සොත් එම් මාර කේස් එක වෙන්නේ. මේ ලෝදයක් පේන්නේ නැහැ. පේන්නේ නැහැ නේද? අවුලක් නැහැ වැස්සොත් මේක බලාගමු. වැස්සේ කියලා බලන්න බෑනේ. වැස්සට මෙන් රෙද්දක් වහින්න කියලා අපි වැඩේ කරගමු. හරිද? හරිනේ? යා දරට කන එහා වත්තේ තියෙනවා. දර තෙමිලක් දන්නෙත් නැහැ.
වැස්සොත් තමයි කේස් එක වෙන්නේ ඔය. වහී කියලා හිතනවා. මගේ වෙලාවට වැස්සේ නැත්තම් හොඳයි ඈ. ගොඩක් වේල්ලත් නෑ ඔයි. කරන්න දෙයක් නෑ. මේ ඇති ඉති. නේද? වෙලාවෙ හැටියට මචං. නොයි මක බරයි ෑ මෙහෙම තිබ්බට සෑහෙන බරයි දැන් මචං ලිපා උල්ල ගන්න තමයි තියෙන්නේ ඌව මචං යට දානවනේ මම ටක් ගාලා ඇවිලෙනවනේ ඔන්න මචං ලිප හරි. දැන් මේක තමයි තියාගන්න තියෙන්නේ. ඔන්න මචං වැඩේ හරි. දැන් මචං තැම්බිලා තියෙන. දැන් කොහොම හරි පැයක් විතර තැම්බුණා. දැන් මේක මචං බාගමු එහෙම. දැන් මචං මේක සුද්ධ කරගන්න ඕනේ. දනවා. මේ හැමේ මචං මේ හරියෙන් පළලා ගානට කපා ගන්න තියෙන්නේ. මේ එනවා නේ හොඳට. මේ මචං කන අම්බෝ මහන්සි ඔය ඔන්න වැඩේ හරි බේ තම්බ ගත්තා සුද්ධ කරගත්තා පේනවනේ එහෙම කන්න පුළුවන් අවුලක් නැහැ අපි යනවා රුජාගමු තැම්බිලා ඉන්න සුපිරියටව මේ පේනවනේ මේ කොහමද දත් ටික මේ ගිනි සිරේම කරලා කහට මෙයා හද්ද නාකි ඩයල් එක
කියපන්. කියන්නත් නෑ. දැන් මචං මේක දෙකට පලා ගන්න ඕන ඔහොම. තේරෙනවද? මේ තමයි මචං දිව. ඔන්න මචං ඔළුව සුද්ධ කරගෙන ඉවරයි. මාරගේ මද්දුන ඔළුව සුද්ධ කරගන්න. පට්ට හයියක් කොයි. ඔළුව කට්ටර මචං පීයෙන් ගහපුවාම පීය ගැල්ලා වෙහික් කරනවා. පීය හයියෙන්. දැන් හරි. පෙනනද? පෙන? වෙන්න මචං. මේ ඔළු කට්ට මේ මචං හකු දෙක. හරිද? මේ දිව මචං ඈ. ඔය තමයි දිව. මේ මචං හක්ක. මේ දත් එහෙම තියෙනවා. මේකේ දත් ටික ගැලෙව්වා. මේකේ දත් ගලවන්න බෑ මචං මේ පේනවනේ. මුලින්ම තෙල් එක දා ගන්න ඕනේ. ඇතිනේ. දැන් මචං ගෙනොත් බඩ ටික දාගමු. මේකේ මොනවද තියෙන්නේ? බලමු මුලින් මොනවද තියෙන්නේ කියලා. ඒකේ මචං කොච්චි කරල්ද? ටික දාගත්තා. මේකේ මොනවද මචං තියෙන්නේ? තුලවන්න කියලා මොනවද තියෙන්නේ කියලා. දිගෑරෙන්නෙත් නෑ ඔය. මේකේ තියෙන මචං කහ කුට්ටික. අම්මෝ කපුරනෝ. එතකොට මචං මේකේ තියෙනවා. මේකෙන් මචං ඒ වගේ තුන පහ කුඩු ගත්තාම මිරිස් කුඩු එක. ඊළඟට මචං මේකේ මොනවද තියෙන්නේ? මේකේ මචං ලුණු එක තියෙනවා. ඊළඟට මචං මේකේ තියෙනවා මොනවද තියෙන්නේ පුළුවන් නම් කිය මොනවද තියෙන්නේ කියලා. ඒක මචං ගම්බිරිස් කුඩු ඈ. ඕනම දෙයි මචං. මේකේ මචං තියෙනවා මොනවද තියෙන්නේ? ඒකේ මචං සරක් කුඩු. මේකේ මොනවද තියෙන්නේ? මේකේ තියෙනවා රත්තරන්. මෙව්වා. කුරුඳු පොතු ටිකයි වෙනම මොනවද? කුරුඳු පොතු එතකොට මොනවද මේ කරමු නැටි. මේකේ මොනවද තියෙන්නේ? ඒකේ මම සුදු ලුණු ටික. මේකේ මචං තියෙන දේ මතක නැහැ. අම්මා මාර ගැටයක් කොයි පට්ට අයියක් තියෙන. මේකේ තියෙන මචං කරපෙන්චා ටිකයි පේනවනේ. අම්මට. මේක මචං රම්පේ කොල්ලේ. මේ මචං ලුණු ඈ. මෙහෙම කපා ගන්න. පේනවනේ. ලස්සන කප ඉන්න වෙලාවක් නැහැ. අන්නම කොහොම හරි කපා ගන්න තමයි තියෙන්නේ. ඊළඟට සුදු ලුණු කපන එක තමයි මචං එපා කරේ වැඩි. අය ලොකුවට කපන්න ඕනේ නැහැ. ලොකුනේ පොඩියට කපන්න ඕනේ නැහැ. එන්න මෙහෙම කපා ගන්න. දෙකට තුනට කපා ගන්න ඇති ඔය. අය ලොක්කටයන් ඕනේ නැහැ. කොයිද මං ගෙනාපු හැන්දක් ගෙනාවේ නෑ මචං බෙන්න. සීඹරලියක් කපා ගත්තා. හොඳයි ඈ.
කළුම කළු පාට එන්න මම හදන්නේ ආයේ. පැණි බේරෙන්න. මේක නම් බැදෙනවා මචං. හරි ඕක බැදිච්චාවයි. අපි එතකම් මචං පොඩි දානමේ පින්කමක් කරමු. බඩදරු අම්මා කෙනෙක් ඉන්නවා. එයාට මේ ටික දෙමු. මේ මචං දත් ඈ. පේනවනේ. ඔය දත් මචං. මේ. මෙහෙන්ද? අහන්න. මේ කන් නම් ගන්න බෑනේ. දැන් මචං මේ ගල හොද ගන්න ඕනේ. හරි ඒක බැදි ඉවරයි. දැන් අපි බොට් ටික දාගමු. සුවඳ. මේ මචං හක්කක් ඈ. මේකත් හක්කක් මචං. මේ මචං දිව මේක රහට පේනවනේ. මේක මචං ඔළුව මේ නහය මේ තියෙන. මේක මචං ඔළුව. මේක මචං කුඩු කරගන්න පුළුවන් හරි මේකට. කොහමද කුඩු කරගන්නේ? ඒ ගලක් කොහාම මචං? ගලක්. අපි අර තියෙන ගලක්ම ගමු ලිපේ ගලක් බරන් පලාගමු. Hari. Ini macam ya. Ini ya, deh, pero nih. Ini hati, ini mulai bah. Oh, mage hand. ඔන්න මචං ඒක නම් ඉදනවා. දැන් මේකට මචං වතුර එකක් දා ගන්න ඕනේ. මම වතුර නෙමෙයි දාන්නේ මචං මේකට කුරුම්බයක් දාගමු අපි. යා. කුරුම්බයක් කඩාන ඇවිල්ලා එකක් දාමු. මට වතුර තිබ්බහකුත් තියෙනවා. මේ හරි වතුර හොයන්න බෑ. අර බාල්දියෙන් දාන්න බෑ කියලා ඔය ජරාවේ බාල්දිය. දැන් අර එළුවත් එකේ ඉබුවනේ හරියන්නේ නැහැ. ඒ කුරුම්බයක් කඩායමු ඉස්සරහට ගිහලා. ඉතින් මොකෝ වෙන්නේ? ප්ලේන්ට් එකවත් හදා ගන්නවා ඉතින්. දැන් වෙලාව කීයද? දැන් පැය කීයක් බලන්න. පැය නෑනේ විනාඩිනේ. දැන් කුරුම්බයක් කඩාමු ගිහලා. කුරුම්බකට දැන් කඩාගත්තා. එකක් දානවා මේකට. ඉතුරුක බොමුවේ. වතුර තිබ්බා යෝ ඉන්න බැරි ඉන්නේ. වට වතුර තිබ්බා තියෙන කියනවා. මොනවා බල මෙතන කරන්නේ? මම මස් එකේ මැද්දේ නෑ නේද? ඔන්න මචං ලිපත් හරි.
වතුර නම් මචං ගොඩක් නෑ කුරුම් බෝතල පොඩ්ඩයි තියෙන්නේ. ගොඩක් දැම්මොත් එහෙම මචං රහ මදි වෙනවා. ඒකින්ද මචං මේ පොඩ්ඩක් දැම්මේ. ඊටු කුරුම්බෙත් නැත්තම් දානවා. හරිද? ඒක දාලා වැඩක් නෑ. දැම්මොත් එහෙම රහ නැති වෙනවා. ඊට කලින් මට වෙලා තියෙනවා මචං. ඔය වෙන මස් හොයන්න ගිහලා වතුර වැඩි කරගෙන මාර මෙලව රහන්න නැති වෙනවා. වතුර වගේ වෙනවා. ඒකෙන්ද එකක් ඇති. එකක් හොඳට මැතිනේ අවුලක් නෑ නේ. අවුලක් නෑනේ. කුරුම්බේ බොමු. වට හුක්කන්. Bana aku dah, benda, di mana? Benda, hari ambil mana? නිවන් දැක්කා වගේ මේ ටික තියාගමු කාලා බොන්න. නැත්තම් වතුර නැහැනේ බොන්න. ඇයි මොකද? සද්ද දාන්න. දැන් නම් හරි වගේ ඔයි. ඔන්න මචං වැඩේ හරි. පෙරයි යම් මේ කන තැනට. Hai. Thế nào đấy? Mà nó xuống đây vậy? Apa? Kami betul dia. Mình kaya lắc vẹt nôi. Cái giờ ra bạn nè. Amma. ඔන්න මචං වැඩේ හරි. ඔයිලි වරයි මාර මහන්සි ඈ. අහට මෙට දුවලම්. කමුත් දැන් එන. කම. ඔයාට ඉස්සරම කැල දෙන්නේ. ඔයාට. ඔයාලා මොන කැල ඉස්සරම ඕනේ බලන්න. මේ හක්ක තියෙනවා, දත් තියෙනවා. මේකත් හක්කක් තියෙනවා. එතකොට මේ දිව ඕනනම් දිව තියෙනවා. මොකද්ද ඔයාට ඕනේ? කියන්නේ. ඔයාට තමයි මේ ඔක්කොම හැදුවේ. මේ කොහමද? පාර රාත්තලා කොහෙද තිබ්බන? මේ. අම්මා කියලා ගිලෙනවනේ. කොහමද? කන කෑලා. කන් ඔයාට. කන්. ඔයාට කන්න මේක. කන්න ඉතින් කිව්වහම. හරිනේ. කෑවනේ. දැන් මං කනවා. පැණි රහක් තියෙනවා. ඔය කුරුම්බ දැම්මනේ. නියමයි. මේක නම් සුපිරි කෑම. Udah no, sada. Oh, betul. Kan jo, kan, mahal banget ini, kan, Ada. Lupa. Supir ya. Supir top air kan wajannya maru. Ini megam. Me pantiak kan pang roti hari mana tiba maru. Supir. Mau ba? Supir 족발 그러면 무슨 라면이 되나? මං හදපු කෑම වලින් හොඳම කෑමක් වගේ මේක නා. Udah lah, boleh.
ඇස්න පිටින් toppe mau kan watan na superior sudah orang marah ya malu aja kian wacannya malu ya kan ada balong supir awal मुझे 60,000 लोन इतना बड़ा नहीं जब मिस जाना तुम्हें पास आराम से Oh. Supir ya, makan supir ya kata lama. Mereka nama maru ya, be supir ini, balong penny bear no. Oke. Mau kamu kasih itu aja ini makan apa ini makanya be kau mah parah terkait di brand top nih mình mà chẳng hẹ bên đó đấy mình không mà chẳng hẹ मैं खाना का मांग किया देने समाज विषय ඔයාට කියලා දෙන්න බොරු ටිකක් නේ 3ක් කියලා දෙන්න ගොඩක් ඕනේ අකම් මචං අපේ පෙනුම වැදගත් නැහැ කියනව නේද සමාජයේ සමාජයේ මිනිස්සු අපි කියන අපේ පෙනුම වැදගත් නැහැ එහෙමයි කියලා එනකොට මචං ඒක බොරුවක් මචං අපේ මචං වැදගත් දේවල් අංක 1 මචං පෙනුම අපේ අපි දැන් මචං පොතක් ගන්න ගිහපම් පොතේ ඇතුළ බලන්නේ නැහනේ පිට කවරේ බලලා තමයි මචං පොත හොඳයි නැද්ද කියලා තෝරගන්න. ඒ වගේ තමයි මචං අපි තැනකට ගියොත් එහෙම මචං මිනිස්සු අපි මචං වනින්නේ අප පෙනුමේ. හරිද? ඒකින් අනිවාර්යයෙන් මචං මොනවා නැතත් කවුරු මොනවා කිව්වත් තමන්ගේ පෙනුම හදා ගන්න ඕනේ. කොල්ල උනාම ලස්සන දින්න එපා. ඒක වැඩක් නැහැ කියනවා නේද? ඒක බොරුවක් මචං. කොල්ලෙක් උනාම මචං ඇඟේම හදලා මචං සුපිරිට ඉන්න ඕනේ. මේක මචං මං ලපු අත්දැකීමෙන් කියන්නේ හරිද? දැන් මගේ පෙනුම මචං මෙලෝ රහන්නේ නැහැනේ. තරකට ගිහපුවාම මචං ඒක මචං මට මේක දැනෙනවා. කියන්නේ දැක්ක ගමන් හිතන්නේ මචං මූ මචං මෙලෝ රහක් නැති ගොන් ඩයල් එකක් කියලා තමයි හිතන්නේ. අපිට එක තමයි හිතන්නේ. අකනවා අනිවාර්යයෙන් මචං තමන්ගේ පෙනුම හදා ගන්න ඕනේ. පෙනුම කී දෙයෙන් තමයි මචං මිනිස්සු අපිව මයින්නේ. මනකට වැඩක් නැහැ නේද? අපි ගැන අපි දැන් ගත්තාම ඇති ඒ වුණ බඳන් පෙනුම කියන්නේ අනිවාර්යයෙන් වැදගත්ම තමයි මේ සමාජ ජීවිතයේදී අපි පිරිසක් අතරට ගියපුවාම අපි පිළිගන්න මචං අපේ බාහිර ස්වරූපය බලලා තමයි. ඒකින් අනිවාර්යෙන් පෙනුම හදා ගන්න පුරුදු වෙන්න. ඒක මචං මිනිස්සු සමාජ විසින් ඔයාට කියලා දෙන ලොකු බොරුවක්. අපේ පෙනුම වැදගත් නෑ කියලා දෙන දේ මාර බොරුවක්. ඒක මචං පට්ට වැරදි. තව කැලක් කමු ඈ කතාව ගමු. මේ මචං දිව මේ කාලා බලමු ටික ඈ අක තව දන්න. එතකොට මචං කාරණා අංක 2 සමාජ විසින් ඒකත් අපිට වැරදි කියලා දෙනවා.
සල්ලි තියනවනේ. සල්ලි වලින් සතුට බෙරිතේ ගන්න බෑ කියලා මචං ගොඩාක් කට්ටිය කියනවා. එන මහාචාර්ය ආචාර්යවරු පවා කියනවා. මේක හරියන්නේ නැහැ. සල්ලි වලින් මචං සතුට මිලදී ගන්න බෑ කියලා මචං ඔයත් හිතනවා නම් බෙහෙත් ටිකක් ගන්න බැරි මිනිස්සෙක්ගෙන් කෑම බීමක් ගන්න සල්ලි නැති මිනිස්සෙක්ගෙන් ගිහින් අහලා බලන්නකෝ. ඔයා මං කියනවට ගිහින් අහලා බලන්නකෝ. සල්ලි වලට සතුට ගන්න බැයිද කියලා. ඒ මිනිස්සයා කන්ටැක්ට් ගහලා අනිවාර්යෙන් මෙලවනවා ඔයාට. ඒකින්ද මචං අංක 2 මචං සල්ලි. ආයේ ගැන මං කතා කරන්නේ නැහැ. කතා කරන්න ඕනේ නෑනේ නේද? අංක 2 මචං සල්ලි. අංක 1 පෙනුම මග හරියන්නේ නැහැ. කිව්වේ අමුතු ගඳක් ආ. එක සෙට් වෙන්නේ. අංක 1 මචං අපේ පෙනුම අංක 2 මචං මුදල් සල්ලි. තව කැලක් කමු එකම. මේ ඔළුව මචං. ඒතර මචං මේ කන ගමන් කියන්න අංක 3. අංක 3 මචං. කවුරු නැත්නම් මම ඉන්න ඔයාට. අන් ඔය කතාව කියනවා නේද? ඕක මචං සම්පූර්ණ වෙයි. ඔයාට ඉන්න ඔයා විතරයි. බාල්යක්වත් නෑ. තමන්ට ඉන්නේ තමන් විතරයි. එන කවුරුත් නෑ. ඔය කියන බකලා පම්පලේ මිනිස්සු කවුරුත් එන්නේ නෑ ඒලාට. හොඳින් මතක තියාගන්න තමන් ඉන්නේ තමන් විතරයි. ඔයාට ඉන්න ඔයා විතරයි. මතකයිනේ කාරණා 3. එක මොකද්ද? මොකද්ද? මං කියන්නේ නෑ. කියන්න බෑ. කියන්න ඉතින්. මං ඔය වැදගත් කාරණා 3න්නේ කිව්වේ. ඒකින්ද මං කියන්නේ නෑ ඒක. මතක් කරන්න මොනවද? මං කිව්වේ. මොනවද මං කිව්වේ? මතක නැද්ද ওই ටික ඈ? මම කන කඩ. අමතක කරන්න එපා. ඔව් අනිවාර්යයෙන් වැදගත් ජීවිතයේදී. අංක 1 මචං කවුරු මොනවා කිව්වත් අර පෙනුම වැදගත් මචං. තැනකට යද්දුනොත් අර පෙනුමෙන් තමයි මචං ඕනම කෙනෙක් ජජ් කරන්නේ මේ මයින්නේ. ඒකින්ද අනිවාර්යයෙන් මචං පෙනුම හදා ගන්න ඕනේ. මේක මචං ඇහැ මේ පේනවනේ මේ තමයි ඇහැ මම කන්න බෑ ලකුණු ලකයක් කුන්ට කාරණාංක 2 මචං සල්ලි මේ මම තේර කැලි සල්ලි වල සතුට මිලදී ගන්න බෑ කිව්වට සල්ලි නැතුව මිලදී ගන්න බැරි දෙයක් නෑ ඕයි ජීවිතේ උනා මෙලදී ගන්නවනේ ඉතින්. බෙඩක් දුක හදුනා බෙහෙත් දෙක ගන්නවා කියන්නේ ජීවිතේනේ මෙලදී ගන්න බෙහෙත් නෙමෙයි ජීවිතේ නේ මචං. හල්ලි හොයන්න පුරුදු වෙන්න. කාරණා 3 අපිට කවුරුත් නැහැ අපිට ඉන්න අපි විතරයි. තමන්ගේ මචං පවුල ඇතුළේ වුණත් අපි නිකන් සැපයුම් කරුවෙක් විතරයි. ඒ කියන්නේ සැපයුම් කරන්න එපා කියන එක නෙමෙයි. අපි ඕන තැනක මචං අපි සැපයුම් කරුවෙක් විතරයි. අපි ගෙදරට මචං හාල් ටික බොට් ටික ගේනකම් අපිට ආදරෙන් සලකනවා. දවසක් ඒ දෙන්න කර ඉන්න බලන්න. මොකද වෙන්නේ බලන්න. කරන්න එපා කියනවා නෙවෙයි ඈ. මං කිව්වේ අර උදාහරණයක් දුන්නේ. කාරණාංග 3 මචං Tamanට ඉන්නේ Taman විතරයි. ඔය එක බල්ලෙක්වත් නැහැ. කීයක් දිනක් ඉඳි 1000ක් දිනක්. හැබැයි සල්ලි හොයන්න ගතෝට නම් ඉන්නේ මෑ. සල්ලි හොදින් නැති නෑ දවස් එක්ක ඉන්න ඔයි. ආයි මම සුපිරි කන්න හැලා කන බොයි ලොජ්ජ වෙන්න එපා අම්මා අයිලා අය යන්න තමයි කන්න දෙන්නේ දේවල් තියෙනවා කොයම් බං අද කන්න බෑ එනා මයන පුරුසාරණයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න බයි ආදරේ යන්න කලින් දෙයක් කියලා දෙන්න පොඩි දෙයක් ඒක කියන්න එපා කියලා දන්නේ නැහැ කියන්න අමන් නැහැ කියන්න උකුස්සෝ වෙනයි මචං කටුස්සොත් වෙනයි හරිද අත දාගද්දී හොඳට බලලා
අත දාගන්න. එහෙනම් මං ගියා උස්සරණයි වායි ආදරේ. ඊළඟ වීඩියෝ එක හම්බෙමු. channel එක subscribe කරන්න, comment එකකුත් දාන්න. මම යනවා. bye ආදරේ. bye.